Welcome back to your English class. Today we are going to do your homework, right? එන අද අපි homework එක කරන්න යන්නේ. ගොඩක් අය ඒක translate කරලා තිබුණා. පොඩි පොඩි වැරදි තිබුණා. නමුත් I appreciate your effort. ඔයගොල්ලෝ පොඩි effort එකක් දාලා තිබුණා. ඒක බොහොම අගය කරනවා. ඒ විදිහට තමයි වැඩ ටික කරන්න ඕනේ. උත්සාහය තියෙන අයට පුළුවන් ටක් ගාලා මේ language එක අල්ලා ගන්න, right? right. එහෙමනම් අපි තව අභ්‍යාස ටිකක් කරමු. අභ්‍යාස නොකර මේ වැඩේ කරන්න බෑ. අමතක වෙලා යනවා ටක් ගාලා. ගම විතරක් ඉගෙන ගන්න බෑ. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. homework ටිකක් කරන්න ඕනේ, right? එහෙමනම් අලුතෙන් කෙනෙක් බලනවා නම් ඔයාලට පුළුවන් පහුගිය වීඩියෝ එකේ description box එකේ දාලා තියෙනවා සිංහල වාක්‍ය ටික. ඒ ටික තමයි අද අපි translate කරන්න English වලට, right? right. එහෙනම් කොහොමද ඉස්සෙල්ලා මහන්නේ ළමයි? මුලින්ම තියෙනවා කොහොමද? අම්මේ උයලා ඉවරද? නේද? ඉස්සෙල්ලා මහනවා අම්මේ උයලා ඉවරද? ඒතර අම්මා කියනවා නෑ තාම උයලා ඉවර නෑ. චුට්ටක් වෙලා දැන් ඉවරයි. පොඩ්ඩක් ඉන්න තව ටිකයි. තව පොඩි වෙලාවයි කියලා කියනවා. ඊට පස්සේ ඔය අරයා කියනවා නෑ මට දැන් ගොඩක් බඩගිනි. right. අපි බලමු මේ වාක්‍ය ටික කොහොමද එහෙනම් ලියන්නේ කියලා ඉංග්‍රීසි වලින්. එහෙනම් අපි ලියනවා කොහොමද? අම්මේ mom එහෙම නැත්නම් mother, right? උයලා ඉවරද? කොහොමද ඔයගොල්ලෝ වාක්‍ය ලියලා තියෙන්නේ නම් are you done? D-O-N-E done cooking. C-O-O-K-I-N-G cooking. ඔන්නෝම තියෙනවා වාක්‍ය හරි. mom are you done cooking? එහෙම නැත්නම් අපි ස්පෝකන් වලදී මේ වාක්‍ය වල පොඩි කෑලි අයින් වෙනවා. මෙහෙමත් පුළුවන් වුණා done cooking. mom done cooking. එහෙම අහන්නත් පුළුවන්. mom done cooking. උයලා ඉවරද? කියලා ඒ විදිහට අහන්නත් පුළුවන්. ඒක සම්පූර්ණ වාක්‍යය තමයි are you done කියන එක, right? එතකොට mom are you done cooking? අම්මේ ඔයා උයලා ඉවරද? right. එතකොට අම්මා කියනවා කොහොමද? නෑ තාම නෑ. තාම උයලා ඉවර නෑ. කොහොමද එහෙනම් කියන්නේ? කොහොමද ඔයගොල්ලෝ ලියලා තියෙන්නේ? not done yet. not done yet. yet කියන්නේ තාම. yet කියන එකේ තේරුම තාම. එහෙනම් තාම ඉවර නෑ කියලා කොහොමද කියන්නේ? not done yet. not done yet. තාම ඉවර නෑ. ඊට පස්සේ අම්මා උත්තර දෙනවා කොහොමද? තාම උයලා ඉවර නෑ. තව ටිකයි. තව ටික වෙලාවයි. බොහොම ටිකයි. කොහොමද එහෙනම් එහෙම කියන්නේ? කොහොමද කියන්නේ? ඊළඟට almost there. almost A-L-M-O-S-T almost there. T-H-E-R-E there. එහෙම නැත්තම් මං කිව්වා තව කොහොමද? getting there කියලාත් කිව්වා. right? මේ almost there කියන එකේ තේරුම මොකද්ද? තව ටිකයි. තව බොහොම ටික වෙලාවයි යන්නේ කියන එක තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ almost there කියලා. එහෙනම් කියන්න බලන්න කොහොමද එන්නේ? mom are you done cooking? අම්මේ උයලා ඉවරද? එතකොට අම්මා උත්තර දෙනවා not done yet. තාම ඉවර නෑ. almost there නිකන් ඉවරයි වගේ තමයි කියලා කියනවා. right. ඊට පස්සේ මොකද්ද කියන්නේ? දුව කියනවා මට නම් හොඳටම බඩගිනි. හොඳටම බඩගිනි මට. එහෙනම් කොහොමද වාක්‍යය කියන්නේ? I am starving. S-T-A-R-V-I-N-G. I am starving. I am starving කියලා කියන්නේ මේ ක්‍රියාපදයේ ing ස්වරූපයෙන්ම තමයි පාවිච්චි කරන්නේ, right? I am starving. මට දැන් හොඳටම බඩගිනි. ඒ ටෙන්ස් එක අපි කොහොමද කියන්නේ? present continuous tense එකෙන්ම කියනවා. ඒ කියන්නේ දැන් මේ සිටුේෂන් එකේ ඉන්නේ දැන් කුසියට ඇවිල්ලා අම්මයි උයලාද කියලා ඇහුවා. තාම නෑ තව ටික වෙලාවයි කිව්වා. එහෙනම් දැන් මේ දැන් මට බඩ බුරු ගන්නවා. right? I am starving. මට දැන් හොඳටම බඩගිනි. ඒ විදිහට වාක්‍ය දිනනවා නම් හරි. I am starving. ඊට පස්සේ කියනවා මොකද්ද? මම ඊයේ රෑට මුකුත් කාවේ නෑ. ඊයේ රෑට මම මුකුත් කෑවේ නෑ. එහෙනම් ඔන්න මුකුත් කෑවේ නෑ. අපි ඉගෙන ගත්ත ටෙන්ස් එකනේ. අමාරු වෙන්න විදිහක් නෑ. past simple tense. එහෙනම් මම කෑවා කියලා කියන්නේ කොහොමද? I ate. I ate. මම කෑවා. එහෙනම් කෑවේ නෑ කියලා කියන්නේ කොහොමද? I did not. එහෙම නැත්නම් I didn't eat. I didn't eat. මම කෑවේ නෑ. මුකුත් කියද්දි anything. ඊයේ රෑ කියද්දි last night. එහෙනම් කොහොමද කියන්නේ වාක්‍ය? අපි ඉගෙන ගත්ත ටෙන්ස් එක මේ අවසානම ඉගෙන ගත්ත කතා කරපු ටෙන්ස් එක. ඒකෙන් අමතක වෙන්න විදිහක් නෑ. එහෙනම් කියන්න බලන්න මම ඊයේ රෑට මුකුත් කෑවේ නෑ. එහෙනම් I did not කෙටි කරාම N apostrophe T. I didn't eat. E-A-T eat.
මම මුකුත් කෑවේ නැහැ. I didn't eat anything. ANYTHING. I didn't eat anything last night. LAST last night. NIGHT. I didn't eat last night. පැහැදිලිද? මම ඊයේ රාත්‍රියේ නම් මුකුත් කෑවේ නැහැ. පැහැදිලිද කියන හැටි? I didn't eat anything last night. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මගේ බඩ කෑ ගහනවා. බඩ බුරු ගන්නවා. බඩේ සද්ද ඇහෙනවා. දැන් බඩේ මුකුත්ම නැහැ. එහෙනම් කොහොමද වාක්‍ය කියන්න කියලා කිව්වේ? මගේ බඩ කෑ ගහනවා. එහෙනම් කොහොමද කියන්නේ? මගේ බඩ. එහෙනම් කොහොමද? බඩ කියද්දි කොහොමද ගත්තේ? දැන් මෙතනදී අපිට ඉතින් ස්ටමක් කියලා ගන්නත් පුළුවන්. නමුත් අර එදිනෙදා කතා බහේදී ඊට වැඩිය ලස්සනයි ටමි කියලා ගත්තා නම්. TUMMY ටමි. ස්ටමක් කියලා ගත්තා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් එදිනෙදා කතා බහේදී අපි ගන්න පාවිච්චි කරන වචනයක් තමයි ටමි කියන එක. බඩට. right? එහෙනම් මගේ බඩ කෑ ගහනවා. කොහොමද එහෙනම් කියන්නේ? My tummy is ආයෙත් මේ ටෙන්ස් එකෙන්ම තමයි කියන්නේ. මොකද මේ දැන් සිද්ධ වෙනවනේ. මේ දැන් වෙනවා නම් අපි ගන්න සුදුසුම ටෙන්ස් එක තමයි present continuous tense. රාම ඉගෙනුවේ නේ. ඒක උගන්වන්න තියෙන ටෙන්ස් එකක් හින්දා තමයි මේ පාවිච්චි කරන්න ගත්තේ. දැන් ඉඳලා ටිකක් කියලා දෙන්න නිසා. එහෙනම් කෑ ගහනවා මගේ. එහෙනම් කොහොමද වාක්‍යය එන්නේ? එහෙනම් කොහොමද? My tummy is RUMBLING rumbling. වෙන මොකුත් තියනද ඔය වාක්‍යෙ නෑ. එච්චර. my බඩ කෑ ගන්නවා. එහෙමනේ දීලා තියෙන්නේ. ඔව්. මගේ බඩ කෑ ගන්නවා. එහෙනම් my tummy is rumbling. rumble කියන මොකද්ද? continuous sound. continuous sound. අර දිගට සාද්ද එනවා. දැන් බඩේ මුකුත් නැහැනේ. කාලා නැහැ. බඩගිනි නිසා. එහෙනම් කොහොමද වාක්‍යය නම් කියන්න බලන්න. Mom, are you done cooking? එතකොට අම්මා කියනවා not done yet. තාම නම් උයලා නැහැ. almost there. තව ටිකයි. I am starving. දුව කියනවා මට හරිම බඩගිනි. I didn't eat anything last night. කිසිම දෙයක් කාලා නැහැ. My tummy is rumbling. බඩ කෑ ගහනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මට මොනවා හරි කන්න ඕනේ. මට මොනවා හරි කන්න ඕනේ. ඔන්න present tense එකේ වාක්‍යයක් කියනවා. කොහොමද එහෙනම්? මට මොනවා හරි කන්න ඕනේ. මට ඕනේ. දැන් ඔය මට මොනවා හරි කන්න ඕනේ. ඕනේ කියන්නේ උවමනයි කියන එක නේද? එන ඔය වාක්‍යයේ subject එක කවුද? I. මට උවමනයි. ඒක කියලා ඉන්න ඕනේ ඉස්සල්ලා. පැහැදිලිද? අනිත් මට මොනවා හරි කන්න උවමනයි. එහෙනම් ඉස්සල්ලා කියන්නේ මට උවමනයි කියලා. එහෙනම් අපි කියනවා I want කියලා ඉන්න ඕනේ අනිත් මොනවා කියන්නත් කලින්. අනිත් සේරම කියන්න කලින් I want කියලා ඉන්න ඕනේ. I want to eat. මට කන්න ඕනේ. I want to eat. I want to eat something. මොනවා හරි කියලා තියෙන්නේ. එහෙනම් SOMETHING. I want to eat something. මොනවා හරි මට කන්න ඕනේ. I want to eat something. එහෙනම් මේ වාක්‍යෙ මෙහෙම තියෙනවා නම් හරි. I want to eat something. එතනින් කියලා නතර වෙන්නේ නැහැ. දුව තව කියනවා. මොකද්ද කියන්නේ? දැන් බඩගින්න හොඳටම වැඩි වගේ නේ. කියන හැටියට තේරෙන හැටියට බඩගින්න හොඳටම වැඩි. එතකොට කියනවා දුව මට කොච්චර බඩගිනිද කිව්වොත් යකෙක් උනත් කෑ හැකි. දැන් අම්මට කියනවා දුව බඩගින්න එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් ඉන්නම බෑ. ඒ තරම් බඩගිනි කියන එකයි එකෙන් අදහස් කරන්නේ. තේරුණාද? ඒ තරම් ඉන්නම බෑ. ඒ තරම් ලොකු බඩගින්නක් තියෙනවා. එහෙනම් කොහොමද වාක්‍ය ලිව්වේ? යකෙක් උනත් කන්න මට බඩගිනි. එහෙනම් කියන්න කොහොමද වාක්‍ය ලියලා තියෙන්නේ? I am so hungry. HUNGRY. that. ඒක දිගටම කියන්න යන්න එතකොට තමයි ලේසියට වෙන්නේ. I am so hungry that. මට කොච්චර බඩගින්නද කිව්වොත් I could eat. COULD could eat. I could eat a demon. DEMON demon right now. RIGHT right now. NOW now. ඔන්න ඔහමයි ඒ වාක්‍ය කියන්නේ. එහෙනම් දුව කියනවා කොහොමද? I am starving. I didn't eat anything last night.
My tummy is rumbling. I want to eat something. I am so hungry that I could eat a demon right now. කොච්චර බඩද ගිනිද කියලා කිව්වොත් මට දැන් යකෙක් වුණත් කන්න පුළුවන්. ඔන්න ඒ වාක්‍යය කියන හැටි I am so hungry that I could eat a demon right now. තව මෙහෙමත් කියන්න පුළුවන්. මට කොච්චර බඩගිනිද කිව්වොත් බත් කන්දක් දුන්නොත් කන්ද මොනත් කෑ හැකි. එහෙමත් හදන්න පුළුවන්. ඉතින් මේක විවිධ විදිහට හදන්න පුළුවන්. හරිද? දැන් මෙතන තියෙන මේ බලන්නකෝ. I am hungry කියන එකනේ තියෙන. hungry කියන්නේ adjective එකක්. එතකොට ඒකේ අර්ථය වැඩි වෙනවා මේ so දාපුවාම. so කියලා තව ඇදපුවාම තවත් බඩගිනි ගතිය වැඩි කරලා පෙන්නන එක තමයි කරන්නේ. එහෙනම් I am so hungry. මට ගොඩාක් මහන්සි කිව්වොත් I am so tired. I am so tired. මගේ බඩ හොඳටම පිරලා කිව්වොත් කොහොමද කියන්නේ? I am so full. මට හරීම සතුටුයි කිව්වොත් I am so happy. තේරුණාද? I am so happy. අන්න ඒ විදිහට තමයි ගන්න. එහෙනම් මෙතනදී අපි තව ඔන්න වෙනස් කරනවා නම් I am so hungry that I could eat කියන එකත් අපි හැමම කියනවා කියලා කියනවා a mountain of rice. A mountain of rice. බත් කන්දක්. එහෙනම් මේ demon වෙනුවට right demon කියනවා එහෙනම් නැතුව යනවා. මෙහෙම ඒ කැලල අයින් වෙනවා. එහෙනම් වාක්‍ය කියන්න බලන්න කොහොමද එන්නේ? I am so hungry that I could eat a mountain of rice. බත් කන්දක්. බත් කන්දක් කන්න තරම් මට බඩගිනි. ඔයාලා ඒක කැමති විදිහට ලියන්න right? ඒ විදිහට වෙනස් කරන්නත් පුළුවන්. දැන් තව එකක් ගත්තා දැන් මේ thirst මේ hungry බඩගිනිනේ. වතුර තිබහයි කියලා කිව්වොත් මට මාර වතුර තිබහයි. එහෙනම් I am so thirsty. කොහොමද කියන්නේ එහෙනම් I am so thirsty. THIRSTY. That. එහෙම එන්න ඕනේ. I am so thirsty that. මට කොච්චර වතුර තිබහද කිව්වොත් ඊට පස්සේ ඉතින් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? අපි ලියනවා මෙහෙම. මට මුහුදෙම වතුර උනත් බොන්න පුළුවන්. මුහුදෙම වතුර උනත් බීගෙන යන්න තරම් මට වතුර දෙන්න. I am so thirsty that I could drink an ocean. OCEAN. I am so thirsty that I could drink an ocean. මට මුහුදම උනත් බීලා දාන්න පුළුවන්. ඒ තරම් වතුර තිබ්බා. තව ඕනනම් මෙහෙම පුළුවන්. In one gulp. GULP gulp. Gulp කියන්නේ එකපාරක්. එක උගුරට. In one gulp කියන්නේ එක උගුරට මුහුදෙම වතුර ටික උනත් බීලා දාන්න තරම් වතුර තිබ්බායි. පැහැදිලිද? එක උගුරට මුහුදෙම වතුර ටික බීලා දාන්න උනත් මොන්න තරම් වතුර තිබ්බායි. I am so thirsty. මේක දීලා නැහැ. මේ වාක්‍යයක් දීලා නැහැ. මම කියන්නේ මේ විදිහට වෙනස් කරලා හදන්න පුළුවන් කියලා. හරිද? I am so thirsty that I could drink an ocean in one gulp. එහෙම නැත්නම් I could drink a waterfall. දියැලක් උනත් බොන්න පුළුවන්. ඒ තරම් වතුර තිබහයි කියන එකයි ඒ කියන්නේ. right? ඒ විදිහට හදන්න පුළුවන් එහෙමනම් අපිට. දැන් එහෙම කියනවනේ නේද? ඒ වගේ වාක්‍ය කියන්නේ නැද්ද? එහෙම වාක්‍ය අනන්ත කියනවා. ඕන තරම් එහෙම කියනවා. මෙතන එතකොට මම මේ ටික මකනවා. right? දැන් එහෙමත් කියන තව මෙහෙමත් කියන්නේ නිදිමත වුණාමත් කියනවා නේ. එහෙම කියන්නේ නැද්ද? තව මට මාර නිදිමතක් තියෙන. හිටගෙන වුණත් නිදාගත්ත හැකි. ඒ තරම් නිදිමත. එහෙම කිව්වොත් කොහමද? එතකොට දැන් මෙතනින් එතකොට ආයෙ වෙනස් වෙනවා නේද? දැන් I am so sleepy කියලා ගන්නවා එතකොට. I am so sleepy. මට මාර නිදිමතයි. I am so sleepy that අර විදිහටම කියනවා ආයෙ. I could fall asleep. I could fall asleep. නින්දට වැටෙනවා. fall asleep කියන්නේ නින්දට වැටෙනවා. I am so sleepy that I could fall asleep standing up. Standing up. Stand up කියන්නේ හිට ගන්නවා.
standing up කියන්නේ හිටගෙන. fall asleep standing up කියන්නේ හිටගෙන නිදා ගන්නවා. fall asleep, fall asleep කියන එක අපි කියන්නේ fall asleep. කොහොමද කියන්නේ? fall asleep. එහෙනම් fall asleep standing up හිටගෙන නිදා ගන්නවා. එහෙනම් අපි කියනවා වාක්‍යය කියන්න බලන්න හැමෝම මේවා කියන්න ඕනේ ඈ. මම කියන දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ 10 පාරක් විතර කියන්න ඕන මේවා. මේවා අවශ්‍ය වෙනවා කතා බහේදී. පාඩම් කරලා තියාගත්තත් පාඩු නෑ. හරිද? මහ ලොකු අමාරුවක් නෑ. මේවා අමාරු වචන නෙමෙයි මේ දන්න වචන තියෙන්නේ. I am so sleepy that I could fall asleep standing up. මේක තේරුම මොකක්ද එහෙනම්? මට කොච්චර නිදිමතද කියනවා නම් හිටගෙන වුණත් නිදා ගන්න පුළුවන්. right. එහෙනම් ඒ විදිහට හදන්න පුළුවන් කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. right. එහෙනම් අපේ වාක්‍යයට අපි ඊළඟට ගියොත් කොහමද? මෙතන demon කියලාමයි එන්නේ. I could eat a demon right now. යකෙක් වුණත් කන්න තරම් බඩගිනි කියලා කිව්වා. right. ඊට පස්සේ කියනවා අම්මා කතා කරනවා නේ. අම්මා මොකද්ද කියන්නේ? බත් එක ඉදිලා ඉවරයි. දැන් දුවට කියනවා. ඔහොම හිටපන් කෙල්ලේ පොඩ්ඩක් ඉන්නවා. බත් එක ඉදිලා ඉවරයි. එහෙනම් කොහොමද කියන්නේ? කොහොමද ඔයගොල්ලෝ ලිව්වේ? බත් එක. එහෙනම් ඉතින් මොනවා කරන්නද රයිස් කියලා ඉන්න එපායි. RICE රයිස් කියලා ඉන්න ඕනි. මොනවා කියන්නද නේද? බත් එක ඉදිලා ඉවරයි. එහෙනම් ඉතින් මේ done තමයි ගන්නෙ. done කියන්නේ ඉවරයි. done. right. The rice is done. අම්මා කියනවා the rice is done. ඉවරයි. බත් එක උයලා තියෙන්නේ. බත් එක ඉදිලා ඉවරයි. එහෙම නැත්නම් බත් එක ලෑස්ති. ඒක තමයි කියන්නේ the rice is done. බත් එක ඉදිලා තියෙන්නේ. තප්පරයක් ඉන්න. කොහොමද මං කිව්වේ? තප්පරයක් ඉන්න. එහෙනම් wait a sec. second කියන එක මම කියන්නේ අර කතා බහේදී වචන ওই විදිහට තමයි පාවිච්චි කරන්නේ. wait a sec. තප්පරයක් ඉන්න කියලා second කියන එක තමයි කියන්නේ. wait a sec. තප්පරයක් ඉන්න. බත් එක ඉදිලා ඉවරයි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ අම්මා කියනවා පොල් සම්බෝලේ විතරයි හදන්න තියෙන්නේ. පොල් සම්බෝලේ විතරයි හදන්න තියෙන්නේ. එහෙනම් කොහොමද ඒක ලියන්නේ? පොල් සම්බෝලේ විතරයි. ඒක විතරයි හදන්න තියෙන්නේ. එහෙනම් කොහොමද? just අපි just කියලා ගන්නවා. ඒක විතරයි කියලා ටිකක් පෙන්눔 කරන්න. අවධාරණය කරන්න just කියන එක ගන්නවා. just you. ඔයා විතරයි. එහෙම ගන්න. just you. right. අන්නේ විදිහට. just the coconut sambal. coconut NUT coconut sambal SAMBOL sambal left කියන්නේ ඉතුරු වෙලා තියෙනවා. just the coconut sambal left. coconut සම්බෝලේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ පොලිමක් හිටියා 100ක් විතර. ඊළඟට බලද්දි තව එක්කෙනා ඉන්නේ. අපි කියනවා කියලා එක්කෙනයි තව ඉතුරු. කොහොමද කියන්නේ? just one left. just one person left. එහෙම නැත්නම් just you left. ඔයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. අන්න ඒ වගේ කියද්දි දැන් මෙතනදී කියනවා පොල් සම්බෝලේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. just the coconut sambal left. මොනවා කරන්නද? to make. හදන්න. පොල් සම්බෝලේ විතරයි එහෙනම් හදන්න තියෙන්නේ. ඒක තමයි අම්මා කියන්නේ ඊළඟ වාක්‍යය. ඔහොම තියෙනවා නම් හරි. ඊට පස්සේ කියනවා අම්මා දුවට මොකද්ද කියන්නේ? අනේ අයියට කියන්නකො ටක් ගාලා පොල් ගෙඩියක් ලෙලි ගහන්න එන්න කියලා. අයියට කියන්නකො පොල් ගෙඩියක් ලෙලි ගහන්න කියලා. එහෙම නේද දීලා තියෙන්නේ. right. එහෙනම් කොහොමද වාක්‍ය ලියන්නේ? යන්න බලන්න. ඊළඟට කොහොමද? ask. එහෙම නැත්නම් please ask. අපි please කියන එක යොදනවා කෙනෙක් ලබා වැඩක් කරගන්නවා. please කියන එක නිතර යවන්න හදන්න ඕනේ. right. එහෙනම් මෙතනින් please PLEAC please ask ask please ask අයියා. එහෙම නැත්නම් your brother. එහෙම කිව්වත් කවන්නේ. please ask අයියා to ක්‍රියාපදය. මොනවා කරන්නද? to ask. ඔන්න ක්‍රියාපදය. පොල් එල්ලට කියන්නේ husk කියලා. husk කියන්නේ පොල් එල්ල. පොල් එලි ගහනවට කියන්නේ husk. එහෙනම් ask අයියා මොනවා කරන්නද? to husk a coconut. coconut පොල් ගෙඩියක්. husk a coconut පොල් ගෙඩියක් ලෙලි ගහන්න කියලා කියන්නේ. ඊට පස්සේ මොකද්ද? then
එතකොට මොකද වෙන්නේ? තාත්තා එහෙම නේද? then එතකොට තාත්තා මට පොල් ටිකක් ගාලා දේවි. අයියා පොල් ගෙඩිය මේක ලෙඩි ගහලා ගෙනාවට පස්සේ තාත්තා මට පොල් ටිකක් ගාලා දේවි. එහෙනම් කොහොමද කියන්නේ? තාත්තා පොල් ගෙඩියක් ලෙඩි ගහලා දේවි. ඔන්න එහෙනම් ඔයාලා future tense එකෙන් කියන්නේ. right? then dad dad මොනව කරනවද? පොල් ගාවි. එහෙනම් කොහොමද? will scrape scrape will scrape කියන්නේ ගානවා. dad will scrape තාත්තා පොල් ගාවි will scrape පොල් ටිකක් එහෙනම් some coconut scrape some coconut for me මට තාත්තා මට පොල් ටිකක් ගාලා දෙයි. then dad will scrape some coconut for me තාත්තා මට පොල් ටිකක් ගාලා දෙයි. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ මම ටක් ගාලා සම්බෝලේ හදන්නවා. එහෙනම් හරි ඊළඟට කියනවා මොකද්ද? ඊට පස්සේ කියද්දී ඔයගොල්ලෝ දන්නවනේ after that මොකද වෙන්නේ? මම ඉක්මනට සම්බෝලේ හදන්නම්. එහෙනම් කොහොමද කියන්නේ? මම ඉක්මනට සම්බෝලේ හදන්නම්. නම් කියලා ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා කොහොමද will එකතු වෙනවා. එහෙනම් I වලට will I will කියන එක කෙටි කරපුවාම මෙතෙන්ද මමවත් දාලා අපි දානවා double L දානවා. I කියන අකුරු දෙක නැතුව යනවා. එහෙනම් after that I'll කොහොමද શબ્ද කරන්නේ? I will කියන එක I'll quickly give you ICKLY I'll quickly make the sambal. I'll quickly make the sambal. මම ටක් ගාලා සම්බෝලේ හදන්නම්. හරිද? පැහැදිලිද? මම ඉක්මනට සම්බෝලේ හදන්නම්. I'll quickly make the sambal. උදේ කෑම විනාඩි 10න් ලෑස්ති. එතකොට උදේ කෑම විනාඩි 10න් ලෑස්ති. එහෙනම් කොහොමද කියන්නේ? breakfast is ready. Breakfast is ready in 10 minutes. MINUTES. Breakfast is ready in 10 minutes. විනාඩි 10න් උදේ කෑම ලෑස්ති. හරි නේද එහෙනම්? right. ඕකේ එහෙනම් ඔතනින් අපි එතනින් ඒ දුන්න කොටස අවසానයි. වැරදි තියෙන ඒවා හදාගන්න, අඩුපාඩු ටික ඕගොල්ලෝ හදාගන්න, නැවත ලියන්න. මේ කන්වර්සේෂන් එක 3-4 පාරක් 5-6 පාරක් කියන්න. හොඳට කටට ඉංග්‍රීසි වචන හුරු වෙන්න, ප්‍රැක්ටිස් වෙන්න. read it 5-6 times. right? කීප වතාවක් කියවන්න. එතකොට ඕගොල්ලන්ට ඒක පුරුදු වෙනවා. ඒක අවශ්‍ය විදිහට ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඔය එදිනෙදා කතා බහේදී පාවිච්චි කරන්න ඕනේ. right? එතකොට එතනින් ඒක අවසానයි. එහෙනම් අද ඊළඟට දෙනවා ඊළඟ homework එක. අපි දැන් ඉගෙන ගත්තේ ඕගොල්ලන්ට මතකයි past tense එක ඉගෙන ගත්තා නේද? past tense එක තමයි අපි කතා කරේ. එතකොට අද දෙන්නේ නැහැ මේ වගේ ලොකු ඡේදයක් එහෙම දෙන්නේ නැහැ. මම ඕගොල්ලන්ට පැහැදිලිව කිව්වනේ. අපි ඩයලොග් කරන්න ගන්නවා. ඩයලොග්ස් වලට එනවා කොහොමද? how are you? නේ what's a crack? hey what's up dude? what's a crack? ඒ විදිහට යහන්නේ. ඒ වගේ අලුත් අපි දේවල් කතා කරමු ඉස්සරහට. right? එතකොට මේකේදී ඒව ඩයලොග් වලට එනකොට මම පැහැදිලිව කිව්ව ඔයගොල්ලන්ට අර ඊසෑම්මා වෝස්වා ඒව ටික උගන්වන්න ඕනේ. එතකොට ටෙන්සස් වලින් වාක්‍ය ටිකක් හදන්න හුරු වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඩයලොග්ස් වලට ආවට මදි. වාක්‍ය හදන එක පුරුදු වෙන්න ඕනේ. මට එතෙන්ට ඇවිල්ලා මේ වාක්‍ය හදන්නේ මෙහෙමයි කියලා උගන්වන්න බෑ. ඒ ටික උගන්වලා තමයි එතෙන් එන්න ඕනේ. ඒතර ඕගොල්ලන්ට මට කියන්න දෙන්නේ මෙන්න මේ වාක්‍ය හදන්න. ඕගොල්ලන්ට උගන්වලා තියෙනවා. ඒතර ඕගොල්ලොත් දන්නවා. ඔයාලටත් හදන්න පුළුවන්. ඒතර තේරෙනවා වාක්‍යය. ඩයලොග් එකේ යන විදිහට තේරෙනවා. නැත්තම් අතරමඟදී හිර වෙනවා. ඇයි මේක මෙහෙම උනේ? ඇයි වෝස් එන්නේ? ඇයි මෙතන ඊස් ආවේ? ඇයි ඊස් ඇවිල්ලා
මෙහෙම එකක්. එතකොට ඕගොල්ලෝ කන්ෆියුස්. එතකොට වැඩක් නෑ. එතකොට බෑ. දැන් එන්න මම පියවරින් පියවර මේ පිළිවෙලට ඕගොල්ලෝ සැලසුම් කරගෙන එන ගමන් මේ ඉන්නේ. හරිද? ටෙන්සස් ටික අරගෙන වාක්‍ය ටික උගන්නලා ඊට පස්සේ බීව ඒව ටික උගන්නගෙන මම පිළිවෙලට ලොකු ප්ලෑනක් තියෙනවා. හරිද? ඔයාලට තියෙන්නේ මම දෙන වැඩ ටික මහන්සියෙන් කරන්න. ඒක තමයි වැදගත්. රයිට්. අද දෙන්නේ වාක්‍ය. වාක්‍ය 10ක් 15ක් නෑ 20ක් විතර දෙන්න හදන්න ඕනේ. හරිද? මම මේකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. අමාරු වචන ටික මම මේ අමාරු වචන නෑ. මේකේ පොඩි වෙන සිස්ටම් එකක් තියෙන. මම ඕක කරා. මුල් වීඩියෝ වල බලන්න ඒකේ මම කියලා දීලා තියෙනවා මේ වාක්‍ය හදන ක්‍රමය. රයිට්? අපි වාක්‍ය ටිකක් ගමු. මෙන්න මෙහෙම තියෙනවා වාක්‍ය. පළවෙනි වාක්‍යය. right. අපි දැන් past tense පුළුවන් නේ present tense එකත් පුළුවන් future tense එකත් උගන්වලා දෙන. ඒක නේද මේවා බැරි වෙන්නේ නැහැ. හරිද? right. මේ වාක්‍යය ගන්නකො පළවෙනි වාක්‍යය. right. පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යය තමයි මෙන්න මෙහෙම ලියන්න ඕන. right. ඉස්කෝලේ යන ගමන් මං කඩේ ගාව නතර වුණා. ඉස්කෝලේ යන ගමන් කඩේ ගාව නතර වුණා. එහෙනම් ඉස්කෝලේ යන ගමන් කියලා කියනකොට කොහොමද ඔයගොල්ලෝ ගන්න ඕනේ? on the way. on the way. on the way කියන්නේ යන ගමන්. එහෙනම් on the way to කියලා ගන්න ඕනේ. right? යන දිහා ඔයාලට දාන්න පුළුවන්. ඒතකොට ඉන්නේ to දාලා මෙතන නමක් දාපුවම ඒ යන ස්ථානයට යන ගමන් කියලා ඉන්නේ. right? එහෙනම් ඊට පස්සේ මොකද්ද? ඉස්කෝලේ යන ගමන් නතර වුණා. නතර වෙනවා කියනකොට දන්නවනේ stop. stop කියන එක දන්නවා. කඩේ කියලා ගන්නවනේ shop කියලා ගන්න. නතර වෙනවා stop. ඒක දන්නවා. STOP stop. right? ඊළඟ වාක්‍යය. ඊළඟට වාක්‍ය ලියන්න ඔයා හදපු දේ. ඔයා හදපු දේ මට පෙන්වන්න. දෙවෙනි වාක්‍යය. ඔයා හදපු දේ මට පෙන්වන්න. හදනවා කියද්දි make කියලා ගන්න. MAKE make. එතකොට හැදුවා කියද්දි මේක past tense එකට යනවා. එතකොට ඔයා හදපු දේ කොහොමද ඒ වාක්‍යෙ මම කියලා දෙන්නම්කෝ. right. make කියන එක made කියලා ගන්නවා. made කියන්නේ හැදුවානේ. ඔයා හැදුවා කියනකොට අපි you made. ඔයා හැදුවා. පැහැදිලිද? ඔයා හදපු දේ. ඔක මම කලින් උගන්වලා තියෙනවා. එතකොට ඔයා හදපු දේ කියලා ගද්දි මෙතෙන් දානවා what. ප්‍රශ්නයක්ද මේ අහන්නේ? ඔයා මොකක්ද හැදුවේනේ මේ කියන්නේ මේ. ඔයා හදපු දේ. ඔයා හදපු දේ. මේකේ තේරුම. You made ඔයා හැදුවා what you made. ඔයා හදපු දේ. එහෙනම් මේ වගේ වාක්‍යය කියන්නේ මොකද්ද? මට මේ ටික ඔයාලට උගන්වන්න ඕන දැන්. මේ past tense එකනොත් මේ වගේ හදන්න පුළුවන්. මම present tense වලත් ඉගෙනනවා. ඒක අභ්‍යාසයක් හැටියට මම මේ දෙන්නේ. right? ඔයා හදපු දේ මට පෙන්වන්න. පෙන්නනවට මොකද්ද? show. SHOW show. ක්‍රියාපදේ. මට පෙන්වන්න ඔයා හදපු දේ. right. ඊළඟ එක. ඔයාට ඕන දේවල් ඔයා ගන්න. ඊළඟ වාක්‍යය. ඔයාට ඕන දේවල් ඔයා ගන්න. එහෙනම් ඔයාට ඕන දේ කොහොමද කියන්නේ? ඔයාට ඕන දේ. ඕන කියලා කියද්දි උවමනයි කියද්දි want. WANT want. එහෙනම් හදා ගන්න ඕනේ. ඔයාට ඕන දේ කියලා ඔයාලා හදා ගන්න. ගන්න කියලා කියන්නේ ගන්නවට take. ගන්නවට take. TAKE take. එහෙනම් ඔයාලා වාක්‍ය හදා ගන්න. right? ඔයාට ඕන දේ ගන්න. ඔයාට ඕන දේ ගන්න. right. ඊළඟට. ඊළඟ වාක්‍යය. මම කළේ ඔයා කියපු දේ. මම කළේ ඔයා කියපු දේ. ඔයා කියපු දේ මං කළා. ඔයා කියපු දේ මං කළා. කරනවට මොකද්ද? do. කරනවට do. එහෙනම් කළා කියද්දි හදා ගන්න ඕනේ. හරිද? මම කළා ඔයා කියපු දේ. කියනවට say. say. කිව්වා. දැන් කියපු දේ කියලා තියෙන්නේ. ඒතකොට say කියන්නේ කියනවා. say වල past tense said. SAID said. එහෙනම් ඔයා කියපු දේ කියලා හදාගන්නේ කොහොමද? ඔයා කියද්දි you. ඔයා කියපු දේ කියනකොට ඔයාලා හදාගන්න දැන් දැනගන්න ඕනේ. එහෙනම් මම කළා ඔයා කියපු දේ. හරිද වාක්‍යය? ඒක හදාගන්න ඕන. right? ඔයා කියපු දේ. ඊළඟ වාක්‍යය. ඊළඟ වාක්‍යයෙන් කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන දේ දිහා ගියා.
ඒගොල්ලෝ ගියේ එයාලට ඕන දිහා. එහෙනම් යනවට go. ගියා කියද්දි past tense කරගන්න ඕනේ. එහෙනම් ඔවුන් ඒගොල්ලෝ කියද්දි මොකද ගන්නෙ? they. they. ඒගොල්ලෝ ගියේ එයාලට ඕන දිහා. එහෙනම් එයාලට ඕනේ. ආයෙත් ඕනේ කියද්දි want නේ. ඕන වුණා එයාලට ඕනේ උන දිහා. එහෙනම් අවශ්‍ය දිහා. ඒක past tense වෙනවා. හරිද? එතකොට දැන් එයාලට යන්න ඕන දිහා කියද්දි කොහොමද ගන්නෙ? මෙතන you නෙමෙයිනේ they. they wanted. එයාලට ඕන වුණ දිහා. එයාට අවශ්‍ය දිහා. එහෙනම් මෙතෙන්ම ගන්න. එහෙනම් මොකද්ද? ගිය දිහාවක් ස්ථානයක් ගැනනේ කියන්නේ. එහෙනම් දානවා where. Where they wanted. එයාලට අවශ්‍ය දිහා. එනවල වාක්‍ය දන්න ඕනේ. ඒගොල්ලෝ ගියා එයාලට ඕන දිහා කියලා වාක්‍ය දෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? right. ඊළඟ වාක්‍යය. ඔහු එයා එහෙම නැත්නම් ඔහුට ඕන දේවල් ගත්තා. ඔහුට ඕන දේවල් ගත්තා. මේවත් අපි ඉගෙන ගත්ත past tense එකම තමයි. මේ වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරන එක විතරයි තියෙන්නේ. හරිද? මේක ඉගෙන ගන්න ඕන ඔයාලා. එතකොට ඔයාලට ගොඩක් දේවල් මීට වඩා දේවල් කියන්න පුළුවන් අදහස. එහෙනම් කියන්න බං. ඒගොල්ලෝ ඔහු ගත්තා. එහෙනම් ඔහු කියද්දි දන්නවා he. ගන්නවට කියන්නේ take. ගත්තා කියද්දි past tense එක. take වල past tense මොකද්ද? took. ඒක දන්නවා. ඊට පස්සේ ඔහු ගත්තේ ඔහුට අවශ්‍ය වුණ දේවල්. අවශ්‍ය වුණා කියද්දි ආයෙත් want. එහෙම නැත්තම් need නැත්තම් want. එහෙනම් අවශ්‍ය වුණා කියද්දි ආයෙත් එනවා wanted. එහෙම නැත්තම් needed. need නෙමෙයි needed. අවශ්‍ය වුණානේ. ඔහුට අවශ්‍ය දේවල්. එහෙනම් කොහොමද කියන්නේ? හදා ගන්න ඕන. ඔහුට අවශ්‍ය වුණා කියන්නේ he wanted. එහෙම නැත්තම් he needed. they කියලා ගන්නකොට මේ හදා ගන්න ඕනේ. එහෙනම් ඔහු ගත්තා ඔහුට ඕන දේවල්. ඔහු ගත්තා ඔහුට ඕන දේවල් කියලා වාක්‍ය හදන්න ඕනේ. ඊළඟ වාක්‍යය. අපි දුන්නා අපිට පුළුවන් දේවල්. අපි දුන්නා අපිට පුළුවන් දේවල්. එහෙනම් දෙනවා කියද්දි give. දුන්නා කියද්දි gave. අපි දුන්නා අපිට පුළුවන් දේවල්. මේ දේවල් කියද්දි කොහොමද? අපිට පුළුවන් වුණා කියන්නේ කොහොමද? අපිට පුළුවන් වුණා. අපි we. අපිට පුළුවන් වුණා. පුළුවන් කියන්නේ can. can වල past tense could. පුළුවන් වුණා. අපිට පුළුවන් වුණා. කොහොමද කියන්නේ? we could. අපිට පුළුවන් වුණ දේවල්. අපිට පුළුවන් වුණ දේවල්. එහෙනම් මේක එනවා මෙතෙන්ද. එහෙනම් අපි දුන්නා අපිට පුළුවන් දේවල්. වාක්‍ය හදන්න. හරිද? බලන්න අමාරු දේවල් නෙමෙයි. පොඩ්ඩක් වචන ටිකක් එහෙම වෙන මේ ටෙක්නික් එක ස්ටයිල් එක ටිකක් ඉගෙන ගන්න. මොකද මේවා ඉදිරියේදී කරන්න තියෙන දේවල්. රයිට්? ඊළඟට ඔයා කලේ ඔයාට පුළුවන් දේ. ඔයා කලේ ඔයාට පුළුවන් දේ. එහෙනම් කොහමද? ඔයා කියද්දි you, කරනවට do මේ තියෙන්නේ. කළා කියද්දි past tense එක මේ තියෙන්නේ. ඔයාට පුළුවන් දේ. එහෙනම් we අයින් කරලා එතෙන්ට you දානවා. මේ you could. වචනේ again. ඔයා කලේ ඔයාට පුළුවන් දේ. එහෙනම් you did. වාක්‍යය දන්න ඕනේ. හරිද? right. ඊළඟ වාක්‍යය. ඇය මට පෙන්නවා ඇය හදපු දේවල්. ඇය මට පෙන්නවා ඇය හදපු දේවල්. පෙන්නනවට මේ තියෙන්නේ show. past tense එක ගන්න ඕනේ. ඇය මට පෙන්නවා කියලා වාක්‍ය ලියනවා. ලියලා තියෙනවා. ඊළඟ වාක්‍ය හදනවා. ඇය හදපු දේවල්. මේ හැදුවා කියන්න මෙතන තියෙනවා. ඔයා හදපු දේ කියන්න what you made නම් හදපු දේවල් කියන්න. ඇය හදපු දේවල් කියනකොට මොකද්ද වෙන්න ඕනේ කියලා ඔයාලා පැහැදිලිනේ. මේ වාක්‍යයෙන් කියන්නේ ඔයා හදපු දේවල්. එහෙනම් ඇය හදපු දේවල් කියලා කියනකොට වාක්‍ය වෙනස් කරන්න. ඇය මට පෙන්නවා ඇය හදපු දේවල්. past tense එකෙන්ම මේ තවත් නිර්මාණයක්. හරිද? ඉගෙන ගන්න එක. ඊළඟට මේක කියන්නේ
ඔහු මට කිව්වා මොකද උනේ කියලා. ඔහු මට කිව්වා මොකද උනේ කියලා. එහෙනම් කියන්න බං කියනවට මේ දීලා තියෙනවද නැහැ. එහෙනම් දෙනවා. tell කියන්නේ කියනවා. past tense එක told. ඒක දන්නවා. එහෙනම් හදන්න වාක්‍යය. ඔහු මට කිව්වා මොකද උනේ. අපි කිව්වා නේද past tense වල මම කියලා දුන්නා මොකද උනේ කියලා. හදන විදිය බලන්න. ඒ විදිහට හදන්න. ඊළඟ වාක්‍යය. ඇය හොයාගත්ත දේවල් ඇය ගෙනාවා. ඇයට හම්බුණ දේවල් ඇය ගෙනාවා. ඇය ගෙනාවා. එහෙනම් ඇය කියද්දි දන්නවා ගේනවට කියන්නේ bring bring වල past tense මම උගන්වලා තියෙනවා. එහෙනම් ඇය ගෙනාවා කියලා කියන්නේ ඇයට හමු වුණ දේවල් කියද්දි මේ මෙන්න වචනේ දේවල් කියද්දි ගන්න එක. ඒ යෙදෙන හැටියට තමයි ඒක හැදෙන්නේ. රයිට්. එහෙනම් හම්බ වෙනවට හමු වෙනවට මොකද්ද කියන්නේ? find හොයා ගන්නවා. find වල past tense found. ඇය හොයාගත්ත දේවල් ඇය ගෙනාවා. එහෙනම් ඒ විදිහට වාක්‍ය හදන්න. පුරුදු වෙන්න ඕනේ ටික. හරිද? රයිට්. කල්පනා කරාම පුළුවන් හදන්න. ඊළඟ වාක්‍යය. මම දැනගෙන හිටියේ නෑ මොනවා කියන්නද කියලා. මම දැනගෙන හිටියේ නෑ මොනවා කියන්නද කියලා. මම දැනගෙන හිටියා කියන්නේ කොහොමද? මම දැනගෙන හිටියා. දන්න මොකද්ද කියන්නේ? KNOW no කියන්නේ දන්නවා. දැනගත්තට මොකද්ද කියන්නේ? knew. I knew. මම දැනගෙන හිටියේ නෑ කියන්න past tense වලින් කියන්නේ. past tense එකෙන් නෑ කියලා කියන්නේ. ඒක දැන් හදන්න දන්නවා. මොනවා කියන්නද කියලා. මෙන්න ඊළඟ මොනවා කියනවට say කියනවා. මොනවා කියන්නද? what to say. මොනවා කියන්නද කියලා කියන්නේ කොහොමද? what to say. මොනවා උයන්නද? what to cook. මොනවා අහන්නද? what to ask. මොනවා කතා කරන්නද? what to talk. මොනවා ඉගෙන ගන්නද? what to learn. තේරුණාද? අන්න ඒ විදියට. එහෙනම් මම දැනගෙන හිටියේ නෑ මොනවා කියන්නද කියලා. එහෙනම් වාක්‍යය හදන්න ඕන විදිහ. හරිද? right. ඊළඟ වාක්‍යය. කොහෙටද යන්නේ කියලා මට කියන්න. කොහෙටද යන්නේ කියලා මට කියන්න. කොහෙටද යන්නේ? එහෙනම් මොනවද කරන්නේ? මොනවද කියන්නේ? what to say. තේරුණාද? what to say. මොනවා කියන්නද? කොහෙට යන්නද? එහෙනම් කොහොමද ගන්නෙ? කොහෙට යන්නද? where to go. කොහෙට යන්නද? where to go. කොහෙට එන්නද? where to come. කොහෙ වාඩි වෙන්නද? where to sit down. කොහෙ සුද්ධ කරන්නද? where to clean. කොහෙ නිදා ගන්නද? where to sleep. කොහෙ වැඩ කරන්නද? where to work. right. අන්න ඒ විදිහට මට කියන්න කොහෙටද යන්නේ කියලා. කොහෙද යන්නේ කියලා මට කියන්න. ඊළඟ වාක්‍යය. තව වාක්‍යයක්. මම දැනගෙන හිටියේ නෑ මොනවද ඊළඟට කරන්න කියලා. මම දැනගෙන හිටියේ නෑ ඊළඟට මොනවද කරන්න කියලා. මොනවද කරන්නේ? මම දැනගෙන හිටියේ නෑ. ආයෙත් past tense එක negative වෙනවා. no new. මම දැනගෙන හිටියේ නෑ ඊළඟට මොකද කරන්නේ? what to say මොනවද කියන්නේ? what to do මොනවද කරන්නේ? මොනවද කරන්නේ කියලා හදන්න what to do. ඊළඟට මොකද කරන්නේ? එහෙනම් මොකද ගන්නෙ? ඊළඟට මොකද කරන්නේ? මොකද වචනේ? next. ඊළඟට මොකද කරන්නේ? what to do next. what to do next. මෙන්න මේ වාක්‍යයක් ලියන්න ඕන. ඔයා ලියනකොට ඔයගොල්ලන්ට හුරු වෙනවා. right? ඒක තමයි මට අවශ්‍ය වෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද කියලා මට උගන්වන්න. ඊළඟ වාක්‍යය. ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද කියලා මට උගන්වන්න. එහෙනම් කොහොමද කියන්නේ උගන්වනවට? මට උගන්වන්න. එහෙනම් උගන්වනවට teach. teach. මට උගන්වන්න කොහොමද කියන්නේ? teach me. කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. එහෙනම් මේ what to do කොහොමද කරන්නේ? මොනවද කරන්නේ? where to go
කොහාටද යන්නේ? කොහොමද ඉගෙන ගන්නෙ? එහෙනම් how to මොකක්ද දෙන්නේ ක්‍රියාපදේ? learn L E A R N learn. how to learn කොහොමද ඉගෙන ගන්නෙ කියලා මට උගන්වන්න. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද කියලා මට උගන්වන්න. එහෙනම් ඒ වාක්‍යයත් ලියන්න ඕනේ. හරිද? ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා මට උගන්වන්න ඊළඟ වාක්‍යය. ලේසියිනේ. මේ වාක්‍ය පැටයෙන්න ගියම මේ ක්‍රියාපදය වෙනස් කරනවා. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කොහොමද කියලා මට උගන්වන්න. ඊළඟ එක. මට තේරුනේ නෑ ඔයා මොකද්ද කිව්වේ කියලා. මට තේරෙන්නේ නෑ නෙමෙයි තේරුනේ නෑ. මට තේරුනේ නෑ ඔයා මොකද්ද කිව්වේ කියලා. එහෙනම් කොහොමද වාක්‍ය හැදෙන්නේ? ඔයා කිව්වා. වාක්‍ය දීලා තියෙනවා නේද මෙහි? නැද්ද? මේ තියෙන්නේ. කිව්වා කියන්න said. ඔයා කිව්වා කියන්න you said. ඔයා කියපු දේ මට තේරුනේ නෑ. එහෙනම් වාක්‍යය දාන්න. මට තේරුනේ නෑ what you said. ඔයා කියපු දේ. අන්න ඒ විදිහට හැදෙන්නේ. right? එහෙනම් ඒ වාක්‍යයත් ලියන්න. මේ වාක්‍ය රටාවත් ඉගෙන ගන්න. ඔය වාක්‍ය වලට අමතරව ඕගොල්ලන්ගේ වාක්‍ය try to make your own sentences. තව ඔයාලගේ වාක්‍යයක් හදන්න try කරන්න. try your level best. එතකොට තමයි ඕගොල්ලන්ට මේවා මේ patterns ටික මතක හිටින්නේ. පැහැදිලිද? right. එහෙනම් ඒ අභ්‍යාසයත් කරන්න. ඊට පස්සේ තවත් මේ past tense එක අපි ඉගෙන ගත්ත past tense එකෙන්මයි වාක්‍ය දෙන්නේ. මේ තව වාක්‍ය රටාවක්. ඒකත් practice වෙන්න ඊළඟ දවසේ අපි ඊතුරු tenses ටිකක් ටක් ගාලා ඉගෙනගෙන be verbs එහෙම ඉගෙනගෙන අපි dialogues වලට හිමීට යමු. right. හරි. එහෙනම් මේ ටික කමෙන්ට් කරන්න. අපහැදිලිදලත් එමුණොත් මැසේජ් එකක් අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට මට පුළුවන් ඒකට අවශ්‍ය උදව්ව තේ වචන තේරෙන්නේ නැත්නම් වාක්‍ය තේරෙන්නේ නැත්නම් එහෙම කමෙන්ට් එකක් දාන්න මම ඒකට රිප්ලයි කරන්න. හරිද? එහෙනම් ගොඩක් ස්තුතියි රැඳී සිටියට. මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ වැඩ ටික සේරම කරයි කියලා. right. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. right. සුබ දවසක්. have a good day.